සුබ දවසක්. අද දින අපි අද දින සිට පටන් ගන්න යනවා ලූප් ඉන්ජිනියර් කියලා වීඩියෝ කන්ටෙන්ට් මාලාව. මේ වීඩියෝ කන්ටෙන්ට් මාලාවේ අරමුණ තමයි අත් වශයෙන්ම අපි ලුබ්‍රිකන්ට්ස් ගැන අපි නැත්නම් අපේ කටවහලට කියන එන්ජින් ඔයිල් මේ සියලුම දේ ගැන ලුබ්‍රිකන්ට්ස් ගැන අයිඩියා එකක් ගන්න තමයි මේ වීඩියෝ වල අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. විශේෂයෙන් මේ කරන්නේ අරමුණ තමයි මම සාමාන්‍යයෙන් මම ප්‍රශාන්ත මනුෂා මම වෘත්තීය ග්‍රාෆික් ඉංජිනේර් වෙයි. මම කටයුතු කරන්නේ විශේෂයෙන්ම මේ ලුබ්‍රිකන්ට්ස් ෆීල්ඩ් එකේම තමයි. එතකොට මම එදිනෙදා අපි සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකකට ගමන් කරද්දී අපි දකින දෙයක් තමයි ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක සහ ලංකා පාරිභෝගිකයන් අතර මේ නොලෙජ් එක මේ ලුබ්‍රිකන්ට්ස් කියන තැන මෙතරම් අපි ඉන්ඩස්ට්‍රි එක නම් මේ නොලෙජ් එක ගැන මේ නොලෙජ් නම් මෙතන තියෙනවා ගැප් එක. නොලෙජ් ගැප් එක. මේ නොලෙජ් ගැප් එකට ෆිල් කරගන්න පොඩි උදව්වක් දෙන එක තමයි මේ ලූප් ඉන්ජිනේර් වීඩියෝ කන්ටෙන්ට්ස් මාලාවේ අරමුණ වෙන්නේ. විශේෂයෙන් මම මේ වීඩියෝ කන්ටෙන්ට් මාලාවෙන් ටාගට් කරන්නේ අපේ ඉන්ජිනියරිං ස්ටුඩන්ට්ස්ලා අපේ ෆැකල්ටි වල ස්ටඩි කරන ඊට අමතරව ඉන්ජිනියරිං ප්‍රොෆෙෂනල්ස්ලා ටෙක්නීෂියන්ස්ලා ඒ වගේම ලූප් කස්ටමර්ස්ලා විශේෂයෙන් අපි දන්නවා අපි වාහනයක් පාවිච්චි කරනවා නම් අපි monthly හරි අපි සර්විසස් වලට යද්දී වාහනේ රනින් සර්විසස් වලට යද්දී අනිවාර්යෙන් අපි lubricants මාකට් එකෙන් පර්චේස් කරනවා. එතකොට මේ lubricants මාකට් එකෙන් පර්චේස් කරද්දී අපේ lubricants ගැන දැනුමක් තියෙන්න අවශ්‍යයි. ඉතින් මේ දැනුම වර්ධනය කිරීම සඳහා තමයි මේ loop engineer video content මාලාව අද දිනසට අපි ආරම්භ කරන්නේ. එතකොට මේ අපි පළවෙනි දවසේ නිසා අපි පොඩ්ඩක් බලමු මේ lubricants වල lubricants කියන්නේ මොකක්ද සහ lubricants කොහොමද අපි වෙන් කරගන්න පුළුවන් කියන එක. ඊටත් කලින් අපි බලමු මේ lubricants වලට අදාළව අපිට වචනයක් තියෙනවා tribology කියන. හරි. මේ tribology කියන්නේ අතන මේක tribos කියන ග්‍රීක භාෂාවේ තමයි මේක ඇත්තටම සිංහල තේරුම අපිට අතොත් ඇතිල්ලීම වගේ අර්ථයක් තමයි මේ tribos කියන එකේ අර්ථකථනය වෙන්නේ. එතකොට අපි දන්නවා යම්කිසි පෘෂ්ඨ දෙකක් වස්තු දෙකක යම්කිසි පෘෂ්ඨ දෙකක් ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරද්දී හරි මේ දෙක එකිනෙක ගැටෙනවා නම් ස්පර්ශ වෙනවා නම් අනිවාර්යෙන් මේ අවස්ථාවේදී අපි දන්නවා භෞතික විද්‍යාවේ අපි දන්නවා ෆ්‍රික්ෂන් ඝර්ෂණය කියන අවස්ථාව ඇති වෙනවා. එතකොට මේ ඝර්ෂණය නිසා මේ ලෝකයේ මේ ඝර්ෂණය නිසා විශේෂයෙන්ම ප්‍රශ්නයක් තමයි වෙයා කියන්නේ ගෙවි. හරි. අපි දන්නවා යාන්ත්‍රික කියන්නේ අපි ගන්න මූවින් පාර්ට්ස් කියන මැෂිනරිස් වල අපි දන්නවා තියෙන ප්‍රශ්නයක් තමයි ගෙවීම. ගෙවියා. අපි දන්න එන්ජින් ගෙවෙනවා කියයි පිස්ටන් රින්ග්ස් ගෙවෙනවා කියයි. හරි. ඊට අමතරව අපි අවිතිත් අපේ මොනවාද සෙරපු දෙක කියයි නැත්නම් අපි හිතමු ටයර් ගෙවියම මේ සියලු දේ වෙන්නේ ෆ්‍රික්ෂන් එක නිසා. ඉතින් මේ ෆ්‍රික්ෂන් එක control කරන්න අපිට අවශ්‍යයි lubricants. control කරන්න අපිට මොකද නවත්තන්න බෑ. අපිට control කරන්න පුළුවන් විතරයි පුළුවන් some extent. එතකොට මේ lubricants manufacture කරන්නේ නම් නිෂ්පාදනය කරගන්න අපිට අවශ්‍ය materials සහ අපි අවශ්‍ය පෘෂ්ඨ සම්බන්ධය surfaces සම්බන්ධය ට්‍රීට් කරන්නේ කොහොමද කියන knowledge එක. මේ සියල්ලටම තමයි අපි කියන්නේ tribology කියන එක. tribology කියන්නේ. හරි. එතකොට අපි simply ගත්තොත් අපිට තියෙන ප්‍රශ්නයක් මොකද්ද? වෙයා. මේකට වෙන්න හේතුව නැත්නම් root cause එක තමයි friction. එතකොට මේ friction එක control කරන්න අපිට දෙන්න පුළුවන් solution එක තමයි
lubricants. මේක තමයි tribology symptoms. එතකොට ලෝකේ සාමාන්‍ය මේ lubricants වර්ග මෙයාලගේ physical state එක මත අපිට divide කරන්න පුළුවන්. අපි එහෙම divide කළොත් liquid lubricants තියෙනවා. ඊට අමතරව solid lubricants තියෙනවා. gas lubricants උත් ලෝකේ තියෙනවා. හරි. gas lubricants උත් තියෙනවා. ඊට අමතරව මේ අතරමැද liquid සහ solid කියන අතරමැදට මම අවස්ථාවක් ගන්න semi solid අවස්ථාවක්. මේ semi solid අවස්ථාවකුත් සාමාන්‍ය lubricants වල තියෙනවා. එතකොට අපි දැන් බලමු මේකට උදාහරණ මොනවද මේ එකින් එක අවස්ථාවලට. අපි ඉස්සෙල්ලාම යන අපිට ගොඩාක් ඇසට පුරුදු අපි දක්වලා තියෙන liquid form එකේ lubricant. එතකොට අපි දන්නවා එදිනදා පාවිච්චි කරන අපි වාහනයක් පාවිච්චි කරනවා නම් engine oil. හරි. ඊට අමතරව අපි පාවිච්චි කළොත් අපි වාහන වල පාවිච්චි කරනවා gear oil. හරි. ඊට අමතරව අපි පාවිච්චි කරන ඔටෝ වාහනේන AT automatic transmission fluids. හරි gear boxes වල. ඊට පස්සේ අපි ගත්තොත් ඉන්ඩස්ට්‍රි එකට වගේ ගියොත් අපි පාවිච්චි කරනවා hydraulic oil. හරි. compressor oil. ඊට පස්සේ turbine oils. ඔය ආදි වශයෙන් ගොඩාක් මේ කාණ්ඩයට තමයි liquid කාණ්ඩයට තමයි ගොඩාක් lubricants එන්නේ. ගොඩාක් තියෙනවා. ඒ දිනදා අපිට ගොඩාක් මේ lubricant එකක් කිව්ව ගම අපේ ඔළුව යන්නේ liquid වලම තමයි. අපි මේ engine oil ගැන වෙනමම මේ සියලුම lubricants ගැන වෙනමම අපි කතා කරනවා මොනවද engine oil කියන්නේ මොනවද gear oil කියන්නේ. මේ gear oil උත් වර්ග දෙකක් තියෙනවා සාමාන්‍ය දේශයට මම බෙදන්න. විශේෂයෙන් ඉන්ඩස්ට්‍රියල් සහ ඔටෝමෝටිව් ආදී වශයෙන් තමයි බෙදන්න පුළුවන්. ඒ ටික අපි ඉදිරියේදී වෙනම කතා කරමු. ATF කියන්නේ මොනවද? ඊට පස්සේ හයිඩ්‍රොලික් කියන්නේ මොනවද? කම්ප්‍රෙසර් ඔයිල් කියන්නේ මොනවද? කොහොමද අපි මේවා එකිනෙකට වෙන් කරගන්නේ? අපි දන්නවා එන්ජින් ඔයිල් වගේ ගත්තොත් අපි දන්නවා 15W40 KI. හරි. SA 15W40 right? මේ SA කියන්නේ මොකද්ද? හරි. 10W30 KI. හරි. මේවා ගැන අපි deeply ඉදිරි වීඩියෝස් වලින් අපි කතා කරනවා. හරි. තව අපි දන්නා ඩීසල් එන්ජින් ඔයිල් කියලා කියනවා. මේ ඩීසල් එන්ජින් ඔයිල් පාවිච්චියේදී අපි ගොඩාක් ලංකාවේ මිනිස්සු වරද්දන් ඉන්නවා. මේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඩීසල් එන්ජින් ඔයිල් පාවිච්චි කරලා. ඊට අමතරව පෙට්‍රල් විශේෂයෙන්ම පෙට්‍රල් ඩීසල් වාහන වලට එන්ජින් ඔයිල් සිලෙක්ට් කරන්න. විශේෂයෙන් ප්‍රශ්න තියෙනවා. මේ සියලුම දේ ගැන අපි එන්ජින් ඔයිල් ගැන ඉදිරි වීඩියෝ එකකින් කෙලින්ම අපි කතා කරනවා වෙනම. ඩීසල් එන්ජින් සහ පෙට්‍රල් එන්ජින් වෙන වෙනම ඔයිල් එකක් හඳුනාගන්නේ කොහොමද? සහ අපි මාකට් එකේ කොහොමද හරිම ඇප්ලිකේෂන් එක යොදාගන්නේ කියලා. මේ සියලුම දේ ගැන අපි ඉදිරි වීඩියෝස් වලින් කතා කරමු. ඊට අමතරව අපි යනවා solid lubricants. මොනවද මේ solid lubricants? solid උත් තියෙනවා. වැඩි ටච් වෙන්නේ නැති අවස්ථාව. solid lubricants. මේ solid lubricants වලට පොදු උදාහරණ තමයි අපි හැමෝම දන්නේ. ඉතින් අපි එදිනදා පැන්සල් වලට පාවිච්චි කරන මොකක්ද? graphite. අපේ ලංකාවෙත් තියෙන graphite. හරි. මේ graphite කියන්නේ ඉතාමත් හොඳ lubricant එක. solid lubricant එක. මේකයි භාවිතා කරනවා ගොඩක් extreme temperatures වලට යන application වලට. ඒ කියන්නේ අපි ගත්තොත් furnace වගේ ගත්තොත් අපි දන්නවා යකඩ උණු කරන ඒ වගේ furnace තියෙනවා. මේ වගේ අවස්ථාවලදී අපි ගන්න මේ solid lubricants තමයි. මේ carbon නැත්නම් graphites තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. ඊට අමතරව මේව ගැනත් අපි වෙනම කතා කරන ඉතින්. ඊට අමතරව තියෙනවා molybdenum disulfide MOS2. මේකත් solid lubricant එකක්. අනිත් ඒවා මේ lubricants අපි පාවිච්චි කරනවා dry films විදියට. ඒ කියන්නේ machine components වල එහෙම
සාමාන්‍ය coating material එකක් විදිහට පාවිච්චි කරනවා moving machine material components වල. එයාගේ self lubrication එක වගේ පාවිච්චි වෙන්න අපි මේ graphite molybdenum disulfide අපි භාවිතා කරනවා. molybdenum disulfide කියන එක නම අපි පාවිච්චි කරනවා. ඔය අහලා ඇති ඉන්ඩස්ට්‍රි එකේ එහෙම තියෙනවා moly greases කියලා greases වර්ගයක්. high pressure පාවිච්චි extreme pressure යන වගේ අවස්ථාවල application වල වගේ භාවිතා කරන greases වලට අපි දානවා මේ molybdenum disulfide කියන එක නම. ඒවත් දාලා තමයි greases එක manufacture කරන්නේ. ඒ වගේ අවස්ථාවලදී molybdenum disulfide පාවිච්චි කරනවා. ඊට අමතරව ඉබ්බෙනවායි පාවිච්චි කරනවා Teflon. Teflon කියන්නේ solid lubricant එකක්. මෙයාව ගොඩාක් අය පාවිච්චි කරනවා food processing වගේ companies වල machineries වල Teflon පාවිච්චි වෙනවා. ඊට අමතරව මෙයාව පාවිච්චි කරනවා greases manufacturing වලට මෙයාව පාවිච්චි කරනවා Teflon. right? මේවා තමයි solid lubricants. ඊට අමතරව අපිට ඉන්නවා semi solid කෙනෙක්. මෙයා නම් ඉතාමත් වැදගත් කෙනෙක්. අපි ගොඩාක් ඉන්ඩස්ට්‍රි එකේ අපේ වාහනේ හරි අපි පාවිච්චි කරන කෙනෙක්. මෙයා තමයි grease. grease සහ සමහර වෙලාවට දෙනවා paste වලට semi solid lubricants විදියට ගන්නවා. paste එකක් විදියට අපි සලකන්නේ. සාමාන්‍ය අපි කලින් කතා කරපු solid lubricants උයි. තව oil එකකුයි කලවම් කරලා අපි mix කරලා අපි භාවිතා කරනවා. හරි. ඒවට තමයි අපි solid paste කියන්නේ. solid නෙමෙයි semi solid paste වර්ග කියන්නේ. මේවා සාමාන්‍යව rust preventives වගේ තැන්වලට සහ අපිට කෙලින්ම solid පාවිච්චි කරන්න බෑ. but අපි මේ දෙක mix කරලා දැම්මොත් එතනට application එකට right. ඒ වගේ අවස්ථාවලදී paste වලකට අපි ලෝකේ පාවිච්චි කරනවා. හරි. ඊට අමතරව මේ grease කියන්නේ වෙනම කෙනෙක්. අපි grease ගැන වෙනම මාතෘකාවකින් කතා කරනවා. මේ grease පාවිච්චි කරද්දී ලංකාවේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. හරි. greases වර්ග කලවම් කරන් ඉන්නේ. මොනවද මේ රතු grease, සුදු grease ඔහොම තමයි ලංකාවේ කහ grease ඔහොම තමයි කහ grease කිව්ව සාමාන්‍ය අවස්ථාව. රතු grease කිව්ව සාමාන්‍ය high temperature එක. ඔය වගේ අමුතු තර්ක විතරක ටිකක් තමයි අපි සාමාන්‍ය ලංකාවේ grease ගැන තියෙන්නේ. හරි. එතකොට සාමාන්‍ය normal usage අපේ වාහන වලට එහෙම පාවිච්චි කරද්දී අපි එක එක grease පාවිච්චි කරනවා. ඉතින් කාලයත් එක්ක ඒ grease එක හිටින්නේ නැහැ. grease එක අපිට පාවිච්චි කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් අපේ මැෂින් එකට අපේ වාහනයට වෙන්න පුළුවන් හානිය වෙලා අවසන්. අපි මේ grease එකක් හරියට වැරදියට තේරුම් ගමු. හරි. එතකොට මේ grease ගැන මම වෙනම එකක් කරනවා. මේ grease කොහොමද අපි වෙන් කරගන්නේ? grease එකක් කියන්නේ මොකද්ද? හරි. ඒ සියල්ල අපි වෙනම කරනවා. දැනට අපි semi solid අවස්ථාවකට අපි හිතමු grease කියන අවස්ථාව. ඊට අමතරව තවද අපි කතා කරලා air lubricant. air lubricants ලෝකේ තියෙනවා. එතකොට air lubricant කියන එක අපි පාවිච්චි කරන්නේ ගොඩාක් precise machineries වල. හරි. precise machinery precisely කරගෙන move වෙන components තියෙන machineries වල. එතකොට මේවට ඕනේ ගොඩාක් thin film එකක්. film කියන්නේ මොකක්ද කියලා අපි ඉදිරියට කතා කරමු. films වගේ පාවිච්චි කරන තැන්වල precise machineries වල අපි පාවිච්චි කරනවා මේ gas lubricants. gas lubricants නෝනේ. gas lubricants ಅಥವಾ වායු lubricants. හරි. එතකොට මේ gas lubricants වලට උදාහරණ තමයි අපි සාමාන්‍ය වාතය. එයා. හරි. ඊට අමතරව N2 nitrogen. ඊට අමතරව පාවිච්චි කරනවා helium gases. හරි. ඊට අමතරව තව hydrogen පාවිච්චි කරනවා. හරි. මේවා ගොඩාක් පාවිච්චි කරන්නේ ස්පෙෂල්ම කේසස් වල තමයි. අපි ගත්තොත් aerospace වල rocket science වල ඒ වගේ science වල අපි ගොඩාක් මේ gas lubricants පාවිච්චි කරනවා. හරි. very technical product. technical අවස්ථාවකට තමයි මේ gas lubricants පාවිච්චි වෙන්නේ. එතකොට
අපි lubricants තවත් ආකාරයකට බෙදන්න පුළුවන්. ඒ තමයි application wise. මේක මම හදාගත්ත ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන ක්‍රමයක්. එතකොට application wise loops divide කරද්දී අපිට බෙදන්න පුළුවන්. automotive ඒ කියන්නේ අපි පාවිච්චි කරන වාහන වලට පාවිච්චි කරන lubricants. automotive lubricants. හරි. automotive lubricants. ඊට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට බෙදන්න පුළුවන් industrial lubricants. Industrial lubricants. Right? ඊට අමතරව අපිට බෙදන්න පුළුවන් marine lubricants. ඒ කියන්නේ නාවික lubricants. හරි. තව අපිට බෙදන්න පුළුවන් වුණා aero lubricants. ඒ කියන්නේ ගුවන් යානා වලට පාවිච්චි කරන lubricants වෙනවම aero lubricants වගේ. මේ ආකාරයට අපිට අවශ්‍ය පරිදි බෙදන්න පුළුවන්. මේ වලට තව බෙදාගෙන යන්න පුළුවන්. dichotomous key එකක් විදිහට බෙදාගෙන යන්න පුළුවන්. So application wise basically මෙහෙම බෙදා ගන්න පුළුවන්. ඊට අමතරව greases කියන කාණ්ඩෙත් වෙනම අරගන්නවා. greases කියන්නේ වෙනම subject එකක්. ඇත්තටම lubricants වල තියෙන. මේකේ application wise මෙයාගේ භාවිතය අනුව අපිට ගොඩාක් වර්ග වලට වෙන් කරන්න පුළුවන්. extreme pressure යන grease තියෙනවා, high temperature යන greases තියෙනවා, ඊට පස්සේ electric motors වගේ වලට පාවිච්චි කරන්න පුළුවන් වෙනම grease තියෙනවා. එතකොට මේවල අපි ඉදිරියේදී බලමු grease ගැන වෙනම එකක් කරන්න. මේ greases ගැන ධර්ම ලංකාවේ ගොඩාක් අඩුයි. greases industry එකේ වැරදිය පාවිච්චි කරන්නේ. ඒ මොකක් හරි එකක් හරි ගියොත් ඒක තමයි පාවිච්චි කරන්නේ. හරි? ඒකත් හරි ඉතින්. නමුත් අපි සාමාන්‍ය application අපි ඒක cost price බලද්දී ඒක හරියන්න පුළුවන්. නමුත් හරියටම හරි දෙයක් කරනවා නම් ඒ application wise අපි තෝරගන්න ඕනේ හරිම grease එක. එතකොට තමයි අපේ machine එක break downs වලින් අඩු කරගෙන අපිට දුවන්න පුළුවන්. right? එතකොට ඒක ගැන වෙනම කරමු. එතකොට මේවා තමයි සාමාන්‍යයෙන් අපේ lubricants basically divide කරන්න පුළුවන් ආකාර, classify කරන්න පුළුවන් ආකාර. ඉතින් අපි ඉදිරියේදී අපි මේ classify කරපු හැම lubricant එකක් ගන්න. විශේෂයෙන්ම මේ lubricant එකක් හොයාගන්නේ කොහොමද? lubricant එකක් හදන්නේ කොහොමද? grease කියන්නේ මොනවාද? grease හදන්නේ කොහොමද? මේ සියලුම දේ මේවට තියෙන standards. හරි? grades වලට අපි දන්න SAE grade කියයි. APS CI4 CH4 කතන්දර දැන් තියෙනවා diesel engine වල එකක් select කළාද එහෙම. මේ සියලුම දේ අපි අනාගතයේදී වීඩියෝස් මගින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි බේසික් එක. ඉතින් අපිව follow කරන්න, අපිව like කරන්න ඉදිරියේදී අපි ඉදිරියේදී තවත් වීඩියෝ එකකින් වීඩියෝ content එකකින් හම්බෙමු. ස්තුතියි.